නැගෙනහිර පළාත කියලා කියන්නේ සුවිශේෂී පළාතක්. නැගෙනහිර පළාත පාලනය වෙන්නේ මේ කොළඹින්වත් එහෙම නැත්නම් ජනාධිපතිවරයවත් යටතේ නෙවෙයි. ඒ නැගෙනහිර පළාත පාලනය වෙන්නේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය යටතේ. අරමුදල් 2014ත් එහෙමද? 2014ත් එහෙම තමයි. නැත්නම් ආර් සම්බන්ධ මහත්තයා මේ පන්සල අයින් කරන්න ඕනේ කියලා පාර්ලිමේන්තුව ඇතුලේ හැන්සාට් ගත කරපු වාර්තාවක් තියෙන්නේ කොහොමද? ආර් සම්බන්ධ මහත්තයා කියන මේ පන්සල මෙහෙට ඕන නැහැ. ඓතිහාසිකව සියම් නිකායට උපසම්පදාව ගෙන ආපු තැන පිහිටවපු පන්සල ඕනේ නැහැ කියලා ආර් සම්බන්ධ මහත්තයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා. එතකොටත් එහෙම තමයි. ඉතිහාසයේ පුරාවට නැගෙනහිර පළාත කියලා කියන්නේ සිංහලයාට ඓතිහාසිකව අසාධාරණයක් සිදු වුණු පළාතක්. අදටත් එහෙමයි. අද ඒකේ උච්චතම තැනට ඇවිල්ලා. උතුරු නැගෙනහිර කියලා කියන්නේ පරිපාලන වශයෙන් එක්කාසු කළා දමිළ ඩයස්පෝරාවට ඕන විදිහට ඉන්දියාවට යටත් වුණු ඊළමක් නිර්මාණය කරන්නට අවශ්‍ය තැනට දැන්පත් වෙලා තියෙන්නේ. ඔබ වහන්සේ කියන වර්තමානයේ ඒ තත්ත්වයේ උච්චතම තැනට ඇවිල්ලා. මොකද මේ අනුර කුමාර දිසානායක කියන ජනාධිපතිවරයා ජනාධිපති ධූරයටපත් වෙන්නේ ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරා විසින් ඔහුට ප්‍රදානය කළා වූ අරමුදල් මත. ඒ අරමුදල් ගත්තු නිසා ඔහුට මොකක් කරන්න වෙනවද? ඔහුට සිද්ධ වෙනවා දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම් ලබා දෙන්න සහ ඉන්දියාවට යටත් වුණු පාලනයක් ගෙනියන්න. ඒ නිසා තමයි ඔහු ඉන්දියාවට අපේ රට ගිවිසුම් 7කින් යටත් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ඉන්දියාව ඉල්ලන හැමදේම දෙන්නේ. මේ ඉඩමත් අනුර කුමාර දිසානායක මහත්තයා මැදිහත් වෙලා අපෙන් උදුරාගෙන ඉන්දියාවට පවරා දෙන්න තමයි හදන්නේ. ඒක තමයි මේ සිදුවීමෙන් පවතින්නේ. දැන් ස්වාමීන් වහන්සේ මේ මූලික කාරණේදී බුදු පිළිමේ තැන්පත් කරන්න ගිහිලා මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ ඔබ වහන්සේ කියන්නේ මේ ඉඩම රජය හදන්නේ ඉන්දියාවට ලබා දෙන්න. ඉන්දියාවට ලබා දෙන්න. ඒ නිසාද මේ බුදු පිළිමේ තැන්පත් කරන්න ගියාම මේ වගේ ප්‍රශ්නයක් ඇති වුනේ? ඔව්. ඊට අපිට නඩු දානවා පොලිසියෙන්. ඊට පස්සේ අපිව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඊට පස්සේ දැන් අපිට අවලාද නගනවා, නින්දා නගනවා, චරිත ඝාතන කරනවා, ජනාධිපතිවරයා මැදිහත් වෙනවා, ආරක්ෂක ඇමතිවරයා මැදිහත් වෙනවා, පොලිස් ඇමතිවරයා මැදිහත් වෙනවා, മന്ത്രിවරු මැදිහත් වෙනවා, ඩෝබි බලකාය මැදිහත් වෙනවා. ඇයි මෙච්චර පහර දෙන්නේ? මෙච්චර පහර දෙන වෙන කිසිදු දෙයක් හින්දා නෙවෙයි. ත්‍රිකුණාමලේ ඉන්දියානු වරාය නගරය හදන්න ඕනේ. ඒ ඉන්දියානු වරාය නගරයට අක්කර 7000ක භූමිය මේ වෙනකොටත් දීලා තියෙන්නේ. යෝජිතයි ගිවිසුම් අත්සන් කළා තියෙන්නේ නීත්‍යානුකූලයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ තමයි මේ ගිවිසුම් කෙටුම්පත් කරුනේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්දියාව විසින් බලයටපත් කරගන්නේ ඒ ගිවිසුම් නීත්‍යානුකූල කරගන්න. ඔතන තමයි ඔය විහාරස්ථානයේ ඔය තරම්ම බාධාවක් වෙන්නේ මොකක්ද? විහාරස්ථාන ඔය තරම් බාධාවක් වෙන්නේ ත්‍රිකුණාමල වරායට ගමන් කරන්නා වූ නැව් ආදී සියලු දේවල් ඔතන නිරීක්ෂණය කරන්න පුළුවන්. සංචාරක ආර්ථිකමය ආරක්ෂක සම්පත් බහුල වූ ස්ථානයක් තමයි උතන. විහාරස්ථානයේ තියෙන තැන. ඒ අක්කර එකහමාරක භූමි ප්‍රදේශය තුල ඉන්දියානු වරාය නගරයේ ඉදිවන සංචාරක හෝටලේ සහ ආරක්ෂක මර්මස්ථානයේ හදන්න යෝජිත වෙලා තියෙන ওই ස්ථානේ.